ආයිපුවන් වෙනද වගේම සතුටත් විනෝදයක් වාසනාවත් දෝතින් අරන් අපි අදත් ඔබේ ගෙමෙන්දට ආවේ ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් සම්පත් රේඛා දිනුම් අදින්න. ඔබ දන්නවා අද 273 වන මහජන සම්පත. අපේ මුල් දිනුම් ලන්සුව ලක්ෂ 5යි. ආයිබුවන් මම හිතන්නේ දෙසැම්බර් මාසේ පටන් ගත්තා. දැන් මේ දෙසැම්බර් මාසය කියලා කියන්නේ අවුරුද්දේ අන්තිම මාසෙනේ. ඉතින් අවුරුද්දේ අන්තිම මාසේ පාසල් දරුවන්ටත් නිවාඩු මාසයක් හින්දා මේ දවස්වල ටිකක් ගෙවල් පොඩ්ඩක් කලබල ගතියක් තියෙනවා. ඒ ඉතින් පාසල් ගිය දරුවෝ දැන් දවල් දරුවේ ටිකක් සෙල්ලම් කරනවා, විනෝද වෙනවා, ගේ ඇතුලේ දඟලනවා, එහෙට මෙහෙට දුව පයින්නවා. අනිත් එක දීනේ උත්සව මාසයක් නේද නිවන? උත්සව මාසයක්. ඇත්තෙන්ම මම හිතන්නේ උත්සව රැසක්ම යෙදෙනවානේ. නත්තල් උත්සවය, ඒ වගේම අලුත් අවුරුද්දක් උදා වෙන ජනවාරි 1 වෙනිදා යෙදෙන්නෙත් මේ ඉස්කෝලේ නිවාඩුවට රේනුගා නේද? ඉතින් උත්සව මාසේ කොහොමදත් මේ නිවාඩු කාලේ නම් ටිකක් ගෙවල් වල කෑම බීම ටිකක් වැඩියෙන් හැදෙනවා. මොකද පොඩි දරුවෝත් බොහොම කැමතිනේ උත්සව මාසේ අලුත් කෑම වර කන්න. ඉතින් මට අද හිතුණා මෙන්න මේ වගේ දෙයක් දැන් මතක් කරගන්න. මේ මොන වගේ කෑම හැදුවත් අපේ ගෙදරක තියෙන වැදගත්ම අවශ්‍යම දෙයක් තියෙනවා රේණුකා. මේ හැම වෙලෙම හැම ගෙදරකම තියෙන්න ඕන මොන වගේ මතක් වෙන්නේ නැද්ද එහෙම දෙයක්? මතකයි. මතක නෑ කිව්වොත් බෑනේ. ලුණු. ලුණු. ඔව්. ගෘහණියකට මම දැන් තාම වැදගත් දෙයක් නේ ලුණු අපි පාවිච්චි කරන්නේ. අවශ්‍යයි කියලා කිව්වහම ඉතින් කුස්සියට ලුණු නේද? ලුණු අත්‍යවශ්‍යයි. ඒ වගේම මම ගෘහණියක් මැනීමේ මිම්මක් වශයෙන් උත් අපිට ලුණු ගැන කතා කරන්න පුළුවන් නේද රේණු? ඔව් මොකද්ද මේ හොද්දකට හරියට ලුණු දාගන්න බැරි නම් වැඩක් නැහැ කියලා කියනවා නේද? ඔව් මම හිතන්නේ ගෘහණියගේ විශේෂයෙන් කාන්තාවකගේ ගෘහණියක් වීමේ සුසුකම් මැනීමේදී හොද්දකට කියන්නේ ව්‍යාංජනයකට નિયમિત පරිදි ලුණු දාන්න පුළුවන් නම් තමයි වඩාත්ම හොඳ සුසුකමක් වෙන්නේ. ඉතින් කොහොමද මේ ලුණු ගැන කතා කරනකොට මෙන්න මේ වගේ දෙයක් මට මතක් වෙනවා. ඒ කියන්නේ ලුණු අපේ ආසියාකරයේ විශේෂයෙන් අපේ ශ්‍රී ලංකාවගේ රටකට නම් සාගරය අපේ වටාම තියෙන නිසා අපිට ලුණු වලින් එතරම් ප්‍රශ්නයක් නැහැ. නමුත් බටහිර රටවල වලට අතීතයේ වසර 100 ගානකට පෙර ලුණු වල ඉතාමත්ම ලොකු ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. කොටින්ම සමහර රටවල ලුණු කොයිතරම් හිඟ වුණාද කිව්වොත් යුද්ධ කාලේ වගේ කාලවලදී සමහර රටවල ලුණු ලබා ගන්න සියරා ලියෝන් වගේ රටවල අවුරුදු 100 ගානකට කලින් ලුණු ලබා ගන්න තමන්ගේ දරු පවුල් විකුණන්න පවා වෙනවා සූදානම් වෙලා තියෙනවා ඒ රටවල මිනිස්සු. ඒ කියන්නේ ඒ තරම් ශරීරයට ලුණු අවශ්‍යයි. මොකද අපේ දිවට ලුණු රස දැනෙනවා වගේම අපේ ශරීරයට විද්‍යානුකූලව බැලුවොත් එimhe ලුණු හැමදාම හැම මොහොතකම අවශ්‍යයි. අපි හුඟක් වැඩියෙන් මහන්සි වෙනවා නම් ඒ ගෙවි යන ලුණු ප්‍රමාණයත් ලැබෙන්න ඕන. ඉතින් තවත් තියෙනවා මේ රසබර සිද්ධියක්. ස්වීඩනයේ දැන් අවුරුදු 100 ගානකට පෙර එක්තරා දරුණු අපරාධකාරයින් පිරිසකට මරණීය දණ්ඩනයක් නියම කරලා පසුව අපෑලකදී තමන් නැවත අභියාචනයක් කරපු වෙලාවක ඒ මරණීය දණ්ඩනය නැවත වෙනස් කළා දිනවා රේණුකා ඒ අධිකරණයෙන් ලුණු නැතුව මාස 3ක් ආහාර දෙන්න කියලා. හරියටම ලුණු නැතුව. ඒ කියන්නේ කිසිම ලුණු බිඳුවක්වත් යොදන්නේ නැතුව. ඒ කියන්නේ මම හිතන්නේ ඒ වගේ ආහාර ගනිමින් මාස 3ක් සිටීමත් මරණීය දණ්ඩනය හා සමාන තත්ත්වයක් තියෙනවා. මම හිතන්නේ පුරුදු වුණොත් ඒකේ හැටි දෙයක් වෙන එකක් නැහැ නේ. නමුත් විද්‍යානුකූලව අපිට මොන විදිහකටත් ලුණු නැතුව එච්චර කාලයක් ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් රේණුකට මතක් වෙනවා දැන් කුස්සියේ මේ ලුණු පාවිච්චි කරන උපකරණය ගැන එහෙම. ලුණු පොල් කට්ට. මං හිතන්නේ ලුණු පොල් කට්ට දැන් කාලයක් සමග ටික ටික ඈත් වෙගෙන යන හුඟක් නවීන මුළුතැන්ගේ වලින් නේ. නමුත් මෙන්න මේ වගේ දෙයක් හිතුවොත් නම් අපි කොයිතරම් ප්ලාස්ටික් යුගයක් ආවත් කුස්සියේ උපකරණ මෙවලම් වලට කොයිතරම් ප්ලාස්ටික් බඩු ආවත් අලුතෙන් ගෙදරකට ගෙවදින මොහොතේ වුණත් අර පොල් කට්ටක් සුද්ධ කරලා ලුණු පොල් කට්ට හදන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. මම හිතන්නේ ඒක අර චාරිත්‍රාක් විදිහට ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනවා නේ. ඉතින් ලංකාවේ අපිට තියෙන හුඟක්ම ප්‍රයෝජනවත් විදිහට ලුණු ලේවයන් කීපයක්ම. නමුත් රේණුකා මතක තියනවාද ලංකාවේ තියෙනවා ස්වභාවික ලුණු ලේවයක් ගැනීම අහලා තියෙනවා. ස්වභාවික ලුණු ගම්මානයක් ගැනීම. ඒ කියන්නේ දැන් කුමන ගම්මානයේ වැසියන්ට Tamanට අවශ්‍ය කරන ලුණු ප්‍රමාණය ඒ ගමේම මිදෙනවලු. ඒ කියන්නේ ස්වභාවික ලුණු ලේවක් වශයෙන් සලකන්නේ. ඉතින් මම අද ලුණු පිළිබඳව අන්තිමට ඔබට මතක් කරන තවත් වැදගත් දෙයක් ඒ තමයි මේ අපි අද සාමාන්‍ය භාවිතයේ යෙදෙන අපේ මාසික වැටුප. ඒ කියන්නේ රජයේ සේවකයන්ට හැම සේවකයෙකුටම ලැබෙන වැටුපට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචනේ සැලරි කියලා. මේ සැලරි කියන වචනේ රේණුකා හැදිලා තියෙන්නේ ඒ කියන්නේ බටහිර රටවල් වල ඒ තරම් ලුණු හිඟ කාලෙක වසර 100 ගණනකට කලින් ඉඳන් ලුණු ලබා ගන්න රජයෙන් දීලා තියෙන විශේෂ දීමනාවක්. මේ ලුණු දීමනාවට ලතින් භාෂාවෙන් කියලා තියෙන්නේ සැලරියම්. සැලරියම් කියන ලතින් වචනේ තමයි මේ ලුණු ගන්න දුන්නු මුදල තමයි ඉන්පසුව ඉංග්‍රීසි භාෂාවට සැලරි කියලා යෙදලා තියෙන්නේ. ඉතින් අද නම්
අපේ වැටපෙන් ලුණු විතරක් නෙවෙයි අපිට හැම දෙයක්ම ගන්න සිද්ධ වෙනවා නේද? මම හිතන්නේ ලුණු වලින් අපිට නම් ඒ තරම් හිඟයක් නැහැනේ. ඒ කොහොම වෙතත් ඊට වඩා වාසනාවන්ත මොහොතක් තමයි ඒ ලුණු වලට වඩා රසවත් මොහොතක් තමයි අපි අද සම්පත් රේඛා තුලින් රේණුකාට දැන් පවරන්නේ. මම හිතන්නේ හැම රාජකාරීකටම කලින් අමතක කරන්න ඕනේ නැහැ. මම පසුගිය සතියේ වාසනාවන්තයෙක් බිහි වුණා. ඔබට මතකයි? ලක්ෂ 5ක් අපි හිමි කළා දුන්නා. ඒ වාසනාව හිමි වෙලා තියෙන්නේ දෙහියෝවිටට. 270 දෙවන මහජන සම්පතේ ලක්ෂ 5 හිමි වෙලා තියෙන්නේ දෙහියෝවිට YA ජිනදාස මහතාට. මුදල ලක්ෂ 5 පසුගිය දවසක ඇවිදilla ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ලබාගෙන තිනවා. ඉතින් මා හිතන්නේ අද ජයග්‍රාහකයා කිව්වේ ඊටාත්ම වාසනාවන්ත වැකි කිහිපයක්. ඒකම අද විදේශ තොරතුරු පැත්තෙන් අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා තවත් රසවත් තොරතුරු බිඳක්. ඒ ජපානයේ ඉනිමං මත කර්ණම් ගැසීමේ ක්‍රීඩාව පිළිබඳව. ඉනිමං මත කර්ණම් ඉදිරිපත් කිරීම ජපානයේ පාරම්පරික අලුත් අවුරුදු සංදර්ශනවල විශේෂාංගයක්. නමුත් උතුරු ටෝකියෝවේ උත්සුනෝමියා නගරයේ ඉනිමං මත භයානක කර්ණම් ඉදිරිපත් කිරීම ගිම්හාන උත්සවයේ ප්‍රධාන අංගයක් වෙලා. උත්සුනෝමියා නගරයේ ඉනිමං මත කර්ණම් ගැසීම වසර 200කටත් වඩා පැරණි. එහි පාලකයන් මේ පැරණි ශිල්පය අනාගත පරපුරටත් දායාද කරන්න කටයුතු දා තිබෙනවා. මේ කණ්ඩායමේ දැන් 26 දෙනෙක් ඉන්නවා. මේ ගිම්හාන උත්සවයට සංදර්ශන ඉදිරිපත් කරන්නට ඉතා අසීරු පුහුණුවක යෙදෙන්න ඕන. මීටර් 12ක් උස ඉනිමගක මුදුනේ කර්ණම් ගැසීම දෙහිසි කාර්යයක් නෙවෙයි. මේ යුවතියන් තිදෙනාත් අසීරු කාර්යයකට පුහුණු වෙලා. මේ තිදෙනාගෙන් එක් අයෙක් වන ටොමෝයෝ තකයාමා උත්සව සංදර්ශන වලට ඉතාමත්ම කැමතියි. ඇය මේ අසීරු පුහුණුව ආරම්භ කළේ වසර 8 දී. කුනි නිෂියාමා සේවය කරන්නේ ආපන ශාලාවක. මේ ආපන ශාලාවේ අයිතිකරු මේ සංදර්ශන වලට ඉතාමත්ම කැමති අය. ඒ නිසාම ඇයට එම පුහුණු වීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ලම ලබා දෙනවා. සංදර්ශනයේදී ඇය තමයි මුලින්ම ඉනිමකට ගොඩ වෙන්නේ. තුන්වැනිය වන කයෝනා අරායි මේ දිනවල පුහුණු වීම වලට සහභාගී වෙන්නේ නැහැ. ඒට හේතුව පුහුණු වීම වලදී ඇගේ කොණ්ඩේ වේදනාවක් මතුවන නිසා. ඇය පවසන්නේ ඉදිරි සංදර්ශනවලදී ඉදිරි කාලයේදී නොරදවාම සහභාගී වන්නට බලාපොරොත්තු වෙන බව. ඉනිමං මත කර්ණම් ගැසීමේ විශේෂඥතාවය ලබා ගන්නට අවුරුදු 10ක් පමණ ගත වෙනවා. මේ යුවතියන් තිදෙනා නම් එක්කෙනෙක්වත් ඔවුන් අතරින් තාම ශිල්පයේ විශේෂඥයන් නෙවෙයි. ඒ වුණත් මෙවර උත්සුනෝමියා නගරයේ ගිම්හාන උත්සවයේදී ඔවුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අද ඒ කරනම් පිළිබඳව ඔබ නරඹනවත් එක්කම ජාතික ලොතරැයි මණ්ඩලයේ සම්පත් රේඛා තුලින් ලොතරැයි අංක තීරීමේ කරණමට දැන් රේණුකා සූදානම් වෙනවා. දැන් ඉතින් මේ සූදානම් වෙන්නේ මෙන්න මේ අත් සමග එකතු වෙලා ඔබේ ජීවිතේට තවත් අත්දැකීමක් එකතු කරන්න විගණන සමාගම වෙනුවෙන් විගණන නිලධාරී ජීසෙලා මහතා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ගණක අධිකාරිණී චාමනී ජයවීර මහත්මිය. පොලිස් අධිකාරී අජිත් සමරකෝන් මහතා. පරිගණක නිලධාරී හේමන්ත ගුණසිංහ මහතා. එහෙමනම් වෙනදා වගේම අපේ ප්‍රාර්ථනය ඔබට ජය. මේ තමයි මුල්ම වාසනා කූඩුව. අද අපේ මුල් දින ලන්සුව ලක්ෂ 5යි. ඒ වගේම අදත් අපි මේ වාසනා කූඩුවට දාන්නේ අංක 1 2 3 4 සහ 5 සඳහන් වාසනා පන්දු. අපි බලමු හා පුරා කියලා ඔබට ලැබෙන මුල්ම අංකය මොකක්ද කියලා. මුලින්ම අංක 3. මේ තමයි දෙවෙනි අංකය. මම හිතන්නේ හුඟ කාලෙකින් මතක් කරලා නොදුන්නත් ඔබට අමතක වෙලා නැතුව ඇති. අපි මෙතෙන් සිට වාසනා කුඩු 5ට දාන්නේ අංක 0 සිට 9 දක්වා සඳහන් කරපු වාසනා පන්දු 10ක් බව. නේද මම? ඔතේ මම වැඩි කතාවක් නැතුව ඉන්නවා මේ. මූණ ඇඹුල් ලුණු ගැන කතා කරලා මූණ ඇඹුල් වෙලා.
දෙවෙනියට අංක 1. අර මුල් අංකේ නොතිබිච්ච අයට අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් ඒ දෙවෙනි අංකේ ඉඳන්. මේ තමයි තුන්වෙනි අංකේ ලබා දෙන වාසනා කෝඩුව. රේණුකා පිළිවෙලට අදින්නෙම නෑනේ. අංක ටික. ඒක මං හිතන්නේ නිමල් මේ ඔය දිනුම් අංක තියෙන වාසනාවන්තයින්ගේ හැටියටනේ. තුන්වෙනියට අංක 5. 3යි 1යි 5යි නේ. මේ තමයි සිව්වෙනි අංකය. වාසනාව. දවස පුරාම වාසනාව. සතිය පුරාම වාසනාව. ඔව්. සිව්වෙනියට අංක 3. 3යි 1යි 5යි 3යි. දැන් අර මුල් අංක 4 නොතිබුණත් මෙන්න මේ අංක 2 තියෙනවා නම් ඒත් ඔබ වාසනාවන්තයෙක්. පැල් 100ක් ලැබෙනවා. ඔව්. 100 බැගින් ත්‍යාග 4500ක්. පස්වෙනියට අංක 4. අද පහෙන් ඉහළ අංකයක් අදින්නෙම නෑ. නෑ අපි බලමු තව අංකයක් තියෙනවානේ මේ 6 වෙනි අංකය. වාසනාවන්තම අංකය. වාසනාවන්තම. ඔබ කලින් දවසකත් කිව්වා හැම අංකයක්ම වාසනාවන්තයි කියලා නේද? නැති මේ අංකේ මතනේ සියලුම දිනුම් තේරෙන්නේ. ඔව්. හොඳින් බලන්න 6 වෙනියට ඔබේ දිනුම්පතේ අංක 5 සටහන් වෙලා තියෙනවද කියලා. පහෙන් එහා අංකයක් නම් ඇදුණෙම නෑ. කොහොම වෙතත් දැන් අපි ජයග්‍රහී අංකය පරිගණකයට යොමු කරලා බලමු අද ජයග්‍රහණ මොන විදියට යොමු වෙලා තියෙනවද කියලා. පරිගණක වාර්තාව නම් ලැබෙනව නේද රේණුක? අද වාසනාව කොහොම යොමු වෙලාද දන්නේ 273 වෙනි වාරයේ මම නම් හිතනවා වෙනද වගේම හැම තැනම වාසනාව වෙදිලා ඇති කියලා නිවන්. මේ ප්‍රාර්ථනාවත් ජයග්‍රහණය පළමු ජයග්‍රහණයකට ලැබෙන්න කියලානේ. බලමු අද කොහොමද පිරුම් හිමෙන්නේ කියලා. මොකද රුපියල් 100 ත්‍යාග 4500ක් තියෙනවා. ඉතින් මුදලෙන් නෙමෙයි වාසනාව මනින්නේ නේද? රුපියල් 100 ත්‍යාගී 4500න් රේණුකා 2611ක්ම ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ඒ ජයග්‍රහණ යොමු වෙලා තියෙන්නේ කොළඹගම්පාර 1642ක්, කළුතරට 82ක්, හලාවත පුත්තලම 77ක්, කුරුණෑගල 106ක්, අම්පාර 16ක්, නුවරමාතලේ නුවරඑළිය 230ක්, රත්නපුර 81ක්, මහතර 50ක්, හම්බන්තොට 45ක්, ඒ වගේම ගාල්ලට 85ක්, අනුරාධපුරේ 32ක්, පොළොන්නරුව 37ක්, බදුල්ල 65ක් සහ කෑගල්ලට 63ක් වශයෙන්. තේනුක අපි හැමදාම දෙකෙන් කොටසකට වඩා තෑගි බෙදනවා නේද? රුපියල් 10 හතරවන ත්‍යාග 450න් 269ක් මෙවර ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ඒ තෑගි යොමු වෙලා තියෙන්නේ කොළඹගම්පාර 154ක්, කළුතරට 12ක්, හලාවත පුත්තලම 8ක්, කුරුණෑගල 14ක්, අම්පාර 4ක්, නුවරමාතලේ නුවරඑළිය 27ක්, රත්නපුර 8ක්, මාතර 4ක්, හම්බන්තොට 5ක්, ගාල්ලට 9ක්, අනුරාධපුර 5ක්, පොළොන්නරුව 4ක් සහ බදුල්ල 9ක්, ඒ වගේම කෑගල්ලටත් 6ක්. තුන්වන ත්‍යාග 45න් 28ක්ම මෙවර ජයග්‍රහණය කරලා තියෙනවා. කොළඹගම්පාරට 17ක්, කළුතරට 1ක්, හලාවත පුත්තලම 1ක්, කුරුණෑගල 1ක්, නුවරමාතලේ නුවරඑළිය 3ක්, මාතරට එක ත්‍යාගයක්, ඒ වගේම ගාල්ලට එකක්, පොළොන්නරුවට එකක්, බදුල්ලට එකක් සහ කෑගල්ලට එකක් වශයෙන්. දෙවන ත්‍යාග රුපියල් 50000 දෙවන ත්‍යාග 4ක් අපි වෙන් කරනවා. එයින් දෙකක්ම මෙවර ජයග්‍රහණය කරලා තියෙනවා. ජයග්‍රාහී ටිකට් පත්වල අංක 1යි 1යි 5යි 3යි 4යි 5 දරන ටිකට් පත අලෙවි කරලා තියෙන්නේ රත්මලාන අලෙවි නියෝජිත WK සුමන රත්න මහතා. ඒ වගේම 5යි 1යි 5යි 3යි 4යි 5 දරන ටිකට් පත අලෙවි කරලා තියෙන්නේ බොරැල්ල අලෙවි නියෝජිත NG සිරිසේන මහතා. දැන්
පළවෙනි දිනම. ඔව්. ඔබ දන්නවා ජයග්‍රහය අංකය 3යි 1යි 5යි 3යි 4යි 5. මෙවර ලක්ෂ 5 කවුරුත් හිමි කරගෙන නැහැ. ඉතින් රේණුකා ඔව් මම හිතන්නේ දැන් ඔබේ ජීවිතේට තවත් සුඛදායි අත්දැකීමක් එකතු වුණා. මම හිතන්නේ වාසනාවන් රසක් හැම අතටම බෙදිලා කොහොමවත් අදට අපට සමුගන්න සිද්ධ වෙනවා. දැන් ඔබ දන්නවා අද වාසනාවන්තයෙක් බිහි වුනේ නැති හින්දා ලබන සතියේ මුල් දිනුම් ලංසුව ලක්ෂ 10ක් වෙනවා. එතකොට ලබන සතියේ පමණක් අපි ඔබ හමුවන්නේ අඟහරුවාදා රාත්‍රී 9ට නෙමෙයි බදාදා රාත්‍රී 9ට. ඒ මොකද ලබන අඟහරුවාදාට පෝය යෙදලා තියෙන හින්දා. එහෙනම් ලබන සතියේ අපි ඔබ හමු වෙනවා රුපියල් ලක්ෂ 10ක මුල් දිනුමකුත් අරගෙන මේ වේලාවටම සම්පත් රේඛා තුලින්. ඉතින් උදාවන හෙට දවසට දිව්‍යන් ඔබට මුහුණ දීමට ආසිරි. ඔබ සැමටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.